හම්බ වෙලා තියෙන වාසනාවන්ත අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. මෙතනින් පල්ලෙහාට සතර අපායට යන්න අකමැති නම් ගමන ආපහු හරවන්න තියෙන හොඳම තෝතැන්නේ අවසාන තැන තමයි දැන් මේ ඉන්නේ. වෙහෙසෙන්න උත්සාහ කරන්න. මරණය ඔබ හොයාගෙන මම හොයාගෙන හෙට එන්න පුළුවන්. ඒකනේ එහෙම නෙමෙයි කියන්න පුළුවන් කාටවත් කවුරුවත් නැහැ. ජීවිතේට තියෙන ලොකු ආපදාවක්. ඒ ආපදාව හැම වෙලාවෙම කළමනාකරණය කරන්න ඕනේ. ආපදා කළමනාකරණය කියලා වචනයක් අපි ඕන තරම් අහලා තියෙනවානේ. කරදරයක් වෙන්න තියෙනකොට කල්තියන් දැනුවත් කරනවා. මේ කන්ද නාය යන්න පුළුවන් අයින් වෙන්න. මේ ගඟ පිටාර ගැලුවොත් මේ හරිය යට වෙන්න පුළුවන් අයින් වෙන්න. අහවල් වැවේ වාන්දරට ඇරියොත් පල්ලෙහා ඉන්න අයට කරදර වෙයි. වාන්දරට අරින්න කලින් ඒගොල්ලෝ අයින් කරනවා. ඒක තමයි ආපදා කළමනාකරණය. පින්නතුනි ඔබේ මගේ ජීවිතේට ඊට වඩා ලොකු ආපදාවක් තියෙනවා. ඒක තමයි මරණය කියන ආපදාව. එහෙනම් අපි ඒකත් කළමනාකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ මරණය නවත්තන්න පුළුවන්ද? හොරව නම් වහන්න පුළුවන්. මරණය නවත්තන්න බෑනේ. ඒ නිසා මරණය නැමැති ආපදාව කොයි වෙලාවෙයිද දන්නේ. කොයි වෙලාවෙ ආවත් ඒ ආපදාවට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ නිසා මරණය මා සොයාගෙන එන්න කලින් නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා උතුම් වූ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන උපෝසත දවසේ උපෝසත සිල් රැකගෙන දස දාන වස්තුව ශක්ති ප්‍රමාණයෙන් සම්පූර්ණ කරගෙන ඒ ආපදා කළමනාකරණයට කටයුතු කරලා තියෙන්න ඕනේ. එදාට මම දන්නවා මම කවුද කියලා. ආපදාව ජීවිතයට එළඹුණත් හරි සතුටින් ඒකට මුහුණ දෙන්න පුළුවන්. මෙලවින් යන්න සිද්ධ වුණත් උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා එදාට දන්නවා. උපදින තැන මීට වඩා හොඳයි නම් කාටවත් මැරෙන්න බය හිතෙන්නේ නැහෙනි. ඉතින් එහෙම ජීවිතයක් ගොඩනගන්න තමයි බුද්ධාන්තරයක සම්මාදිට්ඨික ජීවිතයක් අරගෙන ඉපදුනේ. ඉතින් තමන් ලබාගත් වාසනාවන්ත ජීවිතයට හොඳ සාධාරණයක් කරලා අඬනවා වෙනුවට hina වෙලා මරු වැළඳ ගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න. මේ වාසනාවන්ත අවස්ථාව මග නොහැරගෙන කටයුතු කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා.